විකෘති ලිංගික ආසාවලින් පෙළෙන සමහර පුද්ගලයෝ ඒ තරුණයන්ට කරපු ලිංගික වද හිංසා ඒ සියලු දේවල් ඇසින් දැකපු කට්ටිය ඉන්නවා. ඔයා දැම්මට මෙහෙම කරාට ඔයා කිව්ව නිසා මම මිනිත් මැරුවා. මම බටලන්දේ ඔයා කියපු නිසා මිනිත් මැරුවා කියලා ලියලා තියෙනවා ලියුමේ. ප්‍රසිද්ධිය ලියුමක් ලිව්වට පස්සේ මම මිනි මැරුවා කියලා. එතකොටත් අත්අඩංගුවට ගන්න නැද්ද? ඒකට නීතිපති උපදෙස් ඕන. ශ්‍රී ලංකා මිනින් දෝරු දෙපාර්තමේන්තුවටත් ගම්පේ හරහා දැන් ඔන්ලයින් ගෙවීම් කරන්න පුළුවන්. බඩලන්ද වදකාකාරිය සිදු කළ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගත යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අවධාරණය කරනවා. එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයකොඩ මහතා අවධාරණය කරන්නේ මනුෂ්‍ය ඝාතන වරදට කාලාවරෝධයක් නැති හේයින් පළමුව ප්‍රධාන චූදිතයින් අත්අඩංගුවට ගත යුතු බවයි. මේ සිදුවෙච්ච අපරාධ සම්බන්ධ ඇසින්දුටු සාක්ෂි තියෙනවා. තව කල් මරන්න එපා. මේ මිනිස්සු වයසට ගිහිල්ලා මැරෙන කල්ද බලන් ඉන්න. ඇසින්දුටු සාක්ෂිකාරයෝ ටික. එතකල්ද බලන් ඉන්න. එතකල් බලන් ඉන්න එපා. ආණ්ඩුව මේ අපරාධ වලට එරෙහිව පියවර ගත යුතුයි. ලංකාවේ විමර්ශන කොමිෂන් සභාපත් කිරීමේ නීති දෙකක් තියෙනවා. එකක් 1948 පනවපු නීතියක් තියෙනවා. 1978 තියෙනවා ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභා පනත කියලා එකක්. 1948 පනතෙන් ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා වන නිර්දේශ නිකුත් කිරීමේ බලයක් ඒ කමිෂන් වලට දීලා නැහැ. ඒ බලය කමිෂන් වලට දුන්නේ 1978 පනතේ 9 වෙනි වගන්තිය. බටලන්ද අපරාධ ගැන හොයන කොමිසම චන්ද්‍රිකා ස්ථාපිත කරේ එයාගේ මිතුරා එයාගේ අඹ යාළුවා වන රනිල් වික්‍රමසිංහ බේරගන්න බලාගෙන අලුතෙන් තිබුණු 1978 පනතෙන් නෙමෙයි 1948 පනතේ. ඒ නිසා බටලන්ද විමර්ශන කොමිසමට ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා වන බලතල නැහැ. මේකට වෙන මුකුත් ඕනේ නැහැ. මිනි මැරුමක් වෙලා තියෙනවා. ඔය නීතිපතිගෙන් මුකුත් අහන්න දෙයක් නැහැ. මිනි මැරුමක් වෙලා තියෙනවා. මිනි මැරුම් වලටයි රාජද්‍රෝහී ක්‍රියාවලටයි ලංකාවේ කාලාවරෝධය නැහැ. කවදා හරි කාලයක එක දැනගත්ත දවසක ක්‍රියා කරත හැකියි. ඒ නිසා මෙතන බොරුවට මේ විකාර කරන්න ඕනේ නැහැ. කමිටු දදා කරන්න තියෙන එකයි. නිශ්චිත මිනි මැරුම් චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. මොකද ඉස්සෙල්ලාම කරන්නේ? චූදිතය අත්අඩංගුවට ගන්න. චූදිතය අත්අඩංගුවට අරගෙන විමර්ශන දියත් කරනවා. ඒ නිසා අංක 1ට රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගන්න. අත්අඩංගුවට අරගෙන විමර්ශන දියත් කරා. ජනාධිපතිවරයාට පුළුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට CID එකට නියෝග කරන්න මේ සම්බන්ධ සම්පූර්ණ විමර්ශනයක් කරලා සැකකරුවා අත්අඩංගුවට අරන් නඩු පවරන්න කියලා. රනිල්ව අත්අඩංගුවට ගන්න, ඩග්ලස් පීරිස්ව අත්අඩංගුවට ගන්න. ඩග්ලස් පීරිස් දන්න විදිහට තව වරදක් කළා තියෙනවා. එයා මැරුණා කියලා ප්‍රසිද්ධ කරලා තියෙනවා. අපි දන්න සියලු තොරතුරු අනුව එයා මැරෙලා නැහැ. එයා ඉන්නවා. ජීවතුන් අතර සිටියදී මැරුණා කියලා ප්‍රසිද්ධ කරපු එකත් ප්‍රශ්නයක්. ඒව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න ඔක්කොටම ගන්න. ඕකේ ප්‍රධාන වද හිංසා ලබා දුන්න නිලධාරියා නලින් දෙල්ගොඩ නම් තියෙන ගන්න ඒගොල්ලන්. එතන වැඩ කරපු පොලිස් නිලධාරීන් ඉදිරිපත් වෙලා ඉන්නවා සාක්ෂි දෙන්න. YouTube ඉන්ටර්විව් එකක් දීලා තියෙනවා YouTube channel එකකට. එතන වැඩ කරපු පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස වැඩ කළා පස්සේ විශ්‍රාම ගිය නිලධාරී එයා දැකපු සියලු අපරාධ සම්බන්ධ එයා ඒ ඉන්ටර්විව් එකේ හෙළිදරව් කළා තියෙනවා. ඒගොල්ලන්වත් කැඳවන්නේ ඒගොල්ලෝ බටලන්ද කොමිසමේ සාක්ෂි දෙන්න ගියේ නැහැ. මොකද ඒ වෙනකොට ඒගොල්ලෝ සක්‍රීය පොලිස් සේවයේ හිටපු නිසා. දැන් එහෙම බැඳීමක් නැතුව පෙන්ෂන් ගිය නිලධාරීන් ඉන්නවා බටලන්ද වැඩ කරපු. ඒ නිලධාරීන් ලෑස්ති ඇවිල්ලා සිද්ධ වෙච්ච අපරාධ ඔක්කොම ගැන සාක්ෂි දෙන්න. ඒ නිලධාරීන් කැඳවන්නේ. ඒගොල්ලෝ ස්වේච්ඡාවෙන් එයි එන්න කිව්වොත්. අපේ ඉන්ද්‍රානන්ද සිල්වා සහෝදරයාත් ඡායාරූප ගැනීම සඳහා බටලන්දට අරන් ගිහින් තියෙනවා. මරන්න නියමිත අයගේ ඡායාරූප ඔහු තමයි අරන් තියෙන්නේ. හැම කෙනෙක්ම මරන්න කලින් දවසේ ඡායාරූප අරන් තියෙනවා. ඡායාරූප ගැනීම සඳහා ඉන්ද්‍රානන්ද සහෝදරයා අරන් ගිහින් තියෙනවා. ඒ නිසා ඔහුත් මෙතන සිදුවෙච්ච සියලු අපරාධ ලබා දුන්න වද හිංසා, විකෘති ලිංගික ආසාවලින් පෙළෙන සමහර පුද්ගලයෝ ඒ තරුණයන්ට කරපු ලිංගික වද හිංසා, ඒ සියලු දේවල් ඇසින් දැකපු කට්ටිය ඉන්නවා. ඊට පස්සේ සුදත් චන්ද්‍රසේකරවත් අත්අඩංගුවට ගන්න. රනිල්ගේ ලේකම් විදියට හිටපු සුදත් චන්ද්‍රසේකර රනිල්ගේ ලේකම් කමින් අස් වෙන වෙලාවේ දුන්න ලියුමේ සුදත් චන්ද්‍රසේකර ලියලා තියෙනවා ඔයා වෙනුවෙන් මම ගොඩක් දේවල් කරා. ඔයා බටලන්දේ මිනිස්සුන්ව මරන්න කිව්වට පස්සේ මම මිනිත් මැරුවා කියලා ලියලා තියෙනවා. එයාගේ අත්තකුරෙන් අස්සන සහිත ලියුමක මිනි මැරීමේ වගකීමක් බාර අරන් තියෙනවා. එයාව ගන්න අත්අඩංගුවට. ඔයා දැම්මට මෙහෙම කරාට ඔයා කිව්ව නිසා මම මිනිත් මැරුවා. මම බටලන්දේ ඔයා කියපු නිසා මිනිත් මැරුවා කියලා ලියලා තියෙනවා ලියුමේ. දැන් මිනිස්සේ ප්‍රසිද්ධිය ලියුමක් ලිව්වට පස්සේ මම මිනි මැරුවා කියලා. එතකොටත් අත්අඩංගුවට ගන්න නැද්ද? ඒකට නීතිපති උපදෙස් ඕන. යුක්තිය ඉටු කිරීම සඳහා අපි මැදිහත් මේක දේශපාලන පරිගැනීමක් නෙමෙයි. මේක මේ රනිල්ගෙන් හරි කාගෙන් හරි දේශපාලන පරිගැනීමක් නෙමෙයි. අපි මේ හැංගීමෙන් නෙමෙයි මැදිහත් වෙලා. අපේ සහෝදර සහෝදරියෝ දසදහස් ගණන් මරපු එක අපි ඕන සමාව දෙන්න. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද මේ ඉල්ලන්නේ? ඉල්ලන දේ හරි නිශ්චිතයි. ඉල්ලන දෙයට සිංහල භාෂාවෙන් කියන්නේ සංක්‍රාන්තික යුක්තිය. උනේ මොකද්ද කියලා හෙලි කරන්න ඕන. බටලන්දේ මිනි මැරුම් වලට සම්බන්ධ රනිල් වික්‍රමසිංහ විතරක් නෙවෙයි මාතලේ විජය විද්‍යාලයේ සමූහ මිනිමල්ට වගකිව යුතු ගෝඨාභය රාජපක්ෂ දක්වා. එතකොට මාතලේ හමුදා අනදෙන් නිලධාරියා විදිහට හිටිය ගෝඨාභය රාජපක්ෂ. ඒවට යුක්තිය අවශ්‍යයි. දැන් කාට හරි අහන්න පුළුවන් මැරිලා ඇටකටුත් බවට පත් වෙච්ච අයට කොහොමද යුක්තියක් ඉටු කරන්නේ? ඒගොල්ලෝ ජීවිතුන් අතර නැහැ. ඒගොල්ලන්ට යුක්තිය ඉටු කරන ක්‍රමය තමයි මේ කියන්නේ. මොකද්ද යුක්තිය ඉටු කරන ක්‍රමය? අංක 1 උනේ මොකද්ද කියලා මුළු රටම
මුළු ලෝකෙම දැනගන්න ඕනේ මොකද්ද උනේ කියලා. සත්‍ය දැනගත යුතුයි, විමර්ශන කරන්න, විමර්ශන කළා වෙච්ච දේ කියන්නේ. මොකද්ද උනේ කියලා කියන්නේ. කාවද මැරුවේ, කොහොමද මැරුවේ කියලා කියන්නේ, කවුද යාව මැරුවේ කියලා කියන්නේ. ඒක දැනගන්න අවශ්‍යයි. උනේ මොකද්ද කියලා මුළු සමාජයක් සාකච්ඡා කරන එක. දෙවෙනි පියවර තමයි ඒ අපරාධ වලට වගකියුතුයට දඬුවම් දෙන එක. ඒක පරිගැනීමක් නෙවෙයි. ඒක ලෝකයේ සංක්‍රාන්තික යුක්තිය සම්බන්ධ සම්මත මූලධර්ම අපි ඉල්ලන්නේ ඒක.